සුබ දවසක් ඔබ සියලු දෙනාටම නැවතත් ඔබ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනාර්ග නාමයෙන් ඉතා ආදරයෙන් පිළිගන්නවා. අද දවසෙත් අපි ඉතා කාලීන මාතෘකාවක් ගැන ඔබත් එක්ක කතා කරන්න යන්නේ. මේක තරුණු කුඩා වැඩිහිටි කියලා ભેදයක් නෑ, වයස් ભેදයක් නෑ. ඉතින් අද අපි දවසේ කතා කරන්න යන්නේ මේ අපි අහලා තියෙනවා මේ රටේ තියෙනවා එක ඒ කියන්නේ පෝෂණය මදි වුණාම මේ රට විතර නෙමෙයි ඕනෑම රටකදී පෝෂණය නිසි ලෙස නොලැබීම හේතුවෙන් වයස් ભેදකින් තොරව එක අවස්ථාවකට අපි ඒ කියන්නේ එක පිරිසක් මුහුණ දෙනවා. ඒ තමයි මේ මන්ද පෝෂණය කියන උණතාවය. ඉතින් අපි අද බලන්න යන්නේ මන්ද පෝෂණය ගැන නෙමෙයි. අපි ඒ වෙනුවෙන් යාඥා කරන්න ඕනේ. ඒ අය වෙනුවෙන් අපි දෙවියන් වහන්සේට කනලව් කරන්න ඕනේ. මම මේ කතා කරන්නේ මේ ආත්මිකව අපි කවුරුත් ආත්මික මන්ද පෝෂණයෙන් පෙළෙනවා. ඇයි ආත්මික මන්ද පෝෂණයෙන් අපි පෙළෙනවා? ඉතින් මේ ආත්මික මන්ද පෝෂණය ගැන තමයි මම අද ඔබට කතා කරන්න යන්නේ. මේක අපහාසයක් නෙමෙයි. මේක මම කතා කරන්න යන්නේ මේ ආත්මික මන්ද පෝෂණය පිළිබඳවයි. ඉතින් දීර්ඝ කාලයක් තිස්සේ නිසි පෝෂණයක් නිසි වේලාවට නොලැබීම නිසා මන්ද පෝෂණය නැමැති තත්ත්වය මතුවේ. බොහෝ රටවල් වල පුද්ගලයන් මෙම තත්ත්වයට මුහුණ දේ. මේ හේතුවෙන් ශරීරය නිසි ලෙස වර්ධනය නොවේ. සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා මෙම තත්ත්වයන් වල ඉන්න පුද්ගලයන් රූපෙන් ශරීරයෙන් වෙනස් වේ. අපි ඒ අය වෙනුවෙන් යාඥා කළ යුතුය. ඉතින් බොහෝ රටවල් වල බොහෝ දරුවන් නිසි ආහාර නොමැති වීම නිසා මෙම තත්ත්වයන්ට මුහුණ දෙන්න පුළුවන්. නමුත් සමහර තියෙන ළමයි කෑම හරියට ඉතුරු කරනවා, නාස්ති කරනවා. ඉතින් බොහෝ රටවල් වල ඔබ හිතාගන්න ඔබ මේ ඩස්බින් එකට එහෙම නැත්නම් කුණු බක්කියට ඔබ ඕනවටත් වඩා බෙදා ගන්න කෑම සමහරට බත් එකෙන් භාගයක් විසික් කරන්න පුළුවන්. සමහර අය නාස්ති කරන්න පුළුවන්. ඉතින් ඔබ ඩස්බින් එකට විසිකරන කෑම ඒ ඩස්බින් එකට විසිකරන කෑම නැතුවත් බොහෝ රටවල් වල විවිධ අය මේ උණතාවයට පෙළෙනවා. ඒ නිසා ආහාර නාස්ති කරන්න එපා. ඒක ඔබට ගාණක් නැහැ, මට ගාණක් නැහැ. මොකද අපිට ලැබෙන නිසා ගාණක් නැහැ. නමුත් සමහර රටවල් වල ඔබ ඩස්බින් එකට දාන කෑම එක පවා නැතුව බොහෝ අය දුක් විඳිනවා. ඒ නිසා මේ ගැන සැලකිලිමත් වෙන්න. කෑම විසි කරන්න එපා, කෑම නාස්ති කරන්න එපා. නැති අයට දෙන්න, ගානට බෙදා ගන්න, නැති අයට දෙන්න. අපි ඒ වෙනුවෙන් ආඥා කළ යුතුයි. හරි. අද අපි කතා කරන්නේ ආර්ථික මන්ද පෝෂණය පිළිබඳව. අද අපි බලන්න යන්නේ මේ පෝෂණය නිසි ලෙස නොමැති වීම නිසා ඇතිවන මේ මන්ද පෝෂණ තත්ත්වය වගේම මේක සාමාන්‍ය පුද්ගලයන්ට ඇති වෙන තත්ත්වයක්. නමුත් මේ තත්ත්වය වගේම තත්ත්වයක් ඇති වෙනවා වචන තමන් තුළ නොමැතිකම නිසා. වයස් ભેදකින් තොරව කුඩා මහලු වැඩිහිටි අපි හැමෝටම ආත්මික මන්ද පෝෂණය ඇති වෙනවා. මේ පිළිබඳව තමයි අද අපි කතා කරන්නේ. බලන්න යන්නේ මොකද්ද මේ ආත්මික මන්ද පෝෂණය කියන්නේ? දේව වචනය තුල පෝෂණය නොමැතිකම නිසා ආත්මය දුර්වල වෙනවා. ඔවුන්ගේ පිටත ස්වභාවය තුලින් ඒ කිරා මැන බැලිය නොහැක. මන්ද ශාරීරික පෙනුම හොඳ හැටියට තිබුණද අතුලාන්තය වචනය තුල පෝෂණය නොමැතිකම නිසා ආත්මික මනුෂ්‍යයන් පෝෂණ හීනතාවයකින් පෙළෙනවා. ආත්මික මනුෂ්‍ය මම මේ කතා කරන්නේ ආත්මික මනුෂ්‍ය පෝෂණය නොවීම නිසා මේ ආත්මික මන්ද පෝෂණය නිසි ලෙස හරි වෙලාවට නිතරම වචනය තුල පෝෂණය නොවීම නිසා මේ ආත්මය දුර්වල වෙනවා. ආත්මය කිසිම ප්‍රාණවත් නැහැ, වර්ධනයක් වෙන්නේ නැහැ.
මන්ද පෝෂණය ගත්තොත් ඒ මනුෂ්‍ය වර්ධනය වෙන්නේ. ඒ වගේ තමයි මේ ආත්මය වචනේ නොමැතිකම නිසා මේ ආත්මය වර්ධනය වෙන්නේ නැහැ. මේ ආත්මය නිසි ලෙස වර්ධනය වෙන්නේ නැහැ. ඉතින් මේක ආත්මික මන්ද පෝෂණයක්. ඉතින් ආත්මික මන්ද අපගේ ශරීරය උස අලංකාරයට වඩා ආත්මික පෝෂණයෙන් පිරෙන්න ඕනේ. තේරෙනවද? දැන් අපේ ශරීරය අපි ශරීරය ගැන ගොඩක් හිතනවා. ශරීරය අලංකාර කරගන්න, එහෙම නැත්නම් කොහේ ව්‍යායාම කරගන්න ඒවා හොඳයි. හැබැයි මේ පිටත පෙනුම බලන මනුෂ්‍යයාට ඇතුළත පේන්නේ නැහැ. තේරුණාද? ඇතුළත ආත්මික මන්ද පෝෂණයෙන් පෙන්නන. නමුත් ආත්මික පෝෂණය වෙන මනුෂ්‍යයා පිටත මනුෂ්‍යයාටත් ඔහුගේ වෙනස පේන්න පුළුවන්. ඉතින් මේ දේවයේ වචනය තුලින් පෝෂණය වෙන්න අවශ්‍යයි. දේව වචනය මෙසේ පවසනවා. අපි බයිබල් පද කීපයක් බලමු. මොකක්ද මේ ආත්මික පෝෂණය? ඒක දේව වචනය තුල කොහොමද පෝෂණය වෙන්න ඕනේ කියලා අපි බයිබල් වචන කිහිපයක් මෙනෙහි කරන්න යනවා. ඉතින් අපි දේව වචනය තුලින් අපි බලන්න යනවා මොකක්ද මේ වචනය තුල අපි පෝෂණය වෙන්න ඕනේ ඇයි කියලා. 1 පේත්‍රස් පොතේ 2 පරිච්ඡේදයේ 3 පදයේ මෙහෙම කියනවා. ආත්මික අමිශ්‍ර වූ කිරි වලින් නුඹලා ගැලවීම සඳහා වර්ධනය වන පිණිස අලුත උපන් බිලිබිම්මෙන් එයට බොහෝ ආශා වෙන්න. ආත්මික වූ අමිශ්‍ර වූ කිරි වලින් නුඹලා ගැලවීම ලබන ඒක වර්ධනය වෙන පිණිස අලුත උපන් බිලින්ද කොහොමද ආශා වෙන්නේ? ඒ වගේ වචනයට ආශා වෙන්න කියලා තියෙනවා. ඇයි මේ ඊට උඩ පදේ කියන ස්වාමින් වහන්සේ යහපත් බව රස බලා දැනගන්න උනම්. හරිද? ඒ කියන්නේ වචනය තුළින් තමයි අපි පෝෂණය ලබන්න ඕනේ. නැත්නම් අපි අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපි ආත්මික මන්ද පෝෂණ තත්ත්වයන් වලට අපිට මුහුණ පාන්න සිදු වෙනවා. ඉතින් අපි තව බයිබල් පද කිහිපයක් පෙරලා ගමු. අපි කියමු යෙරමියා පොතේ 15 වෙනි පරිච්ඡේදය. යෙරමියා 15 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදේ මෙහෙම කියනවා. මොනවද කියන්නේ? ඔබගේ වචන සම්භව විට මම ඒවා කෑවෙමි. ඔබගේ වචන මට ප්‍රීතියක් සහ සිතට සතුටක් විය. මක් නිසාද? සේනාවල ස්වාමින් වහන්සේ දෙවි ස්වාමින් වහන්සේ ඔබගේ නාමය මා කෙරෙහි කියනු ලැබේ. බලන්න ඒ වචනයට කොච්චර ආශා වෙන්න ඕනේද? ගීතාවලිය පොතේ 119 ගීතාවලිය 119 එක ලොකු පරිච්ඡේද කීපයක් තියෙන එක්තරක්. ගීතාවලිය 119 103 ගීතාවලිය 119 103 මොනවද කියන්නේ? එතන කියනවා ඔබගේ වචන මාගේ දිවට කොපමණ මිහිරිද? එසේ ඒවා මගේ කටට මී පැණි වලට වඩා මිහිරිය. බලන්න 105 කියනවා ඔබගේ වචන මාගේ පාදයන්ට පහනක්, මාගේ මාවතට එළියක්. බලන්න ඒ වචනය, මේ වචනය තුලින් තමයි අපි පෝෂණය ලබන්න ඕනේ. මේ වචනය තුලින් අපි පෝෂණය ලැබුවේ නැත්නම් අපි ආත්මිකව මන්ද පෝෂණ තත්වයකට මුහුණ පාන්න සිදු වෙනවා. කොලොස්සි 3:16 කොලොස්සි 3:16 වෙනි පදයේ මෙසේ සඳහන්. ක්‍රිස්තුස් වහන්සේගේ වචනය නුඹලා තුල සියලු ප්‍රඥාවෙන් සමුද්‍රව වාසය කෙරේවා. නුඹලා ගීතිකාවලින්ද කවි වලින්ද ආත්මික ගී වලින්ද එකිනෙකාට උගන්වමින් දැනුමතුකම් දෙමින් නුඹලාගේ සිත්තර අනුග්‍රහය ඇතුව දෙවියන් වහන්සේට ගී කියන්න. බලන්න ක්‍රිස්තුස් වහන්සේගේ වචනය නුඹලා තුල තේරුණාද? අපි උන්වහන්සේගේ වචනය අපි තුල පවතින්න ඕනේ. ඇයි මේ පද වලින් මෙසේ වචනය තුලින් පෝෂණය වෙන්න කියන්නේ? එසේ නොමැතිනම් ඔබට මට ආත්මික මන්ද පෝෂණ නැමැති තත්ත්වයට මුහුණ පාන්න සිදු වෙනවා. තේරෙනවද? අපගේ ආත්මයේ වචනය තුලින් කාලයක් තිස්සේ වර්ධනය නොවීම නිසා එහි ඇති දුර්වලකම්, අඩුපාඩුකම් පිටස්තර ක්‍රියාවලින් පෙන්눔 කරයි. එයයි වචනය කියන්නේ. අපි පෙරලා ගමු. මොකද්ද කියන්නේ? මතේ පොතේ 4 වෙනි පරිච්ඡේදයේ
හතරවෙනි පදේ මොනවද කියන්නේ? එතන කියනවා උන්වහන්සේ උත්තර දෙයි මනුෂ්‍යයා දෙවියන් වහන්සේගේ මුඛයෙන් නික්මෙන සියලු වචන වලින් ජීවත් වෙනවා මිස රොටි පමණකින් ජීවත් නොවන්නේ යයි කියා ලියා තිබේ යයි කීසේක. බලන්න අපි අද හිතන්නේ කෑම වලින් තමයි ශරීරය පෝෂණය වෙන්නේ. හරි, කෑම නැත්තම් අපි කෑම නැති නිසා තමයි මේ මන්ද පෝෂණයේ තත්ත්වයට මුහුණ දෙන්නේ. හැබැයි කෑම තිබ්බත් මිනිස්යාගේ ආත්මය කෑම වලින් පෝෂණය කරන්න බෑ. ඒක තමයි කියන්නේ. මිනිස්යාගේ ශරීරය කෑම වලට වඩා පෝෂණය කරන්න පුළුවන්. ඒක තමයි කියන්නේ. මිනිස්යා ජීවත් වෙන්නේ රොටි වලින් පමණක් නෙමෙයි. මිනිස්යාට රොටි ආහාර තිබ්බට මිනිස්යාට දේව වචනය නැත්තම් මිනිස්යාට බෑ ආහාර වලින් මඟ පෙන්වීම ලබන්න. මොකද ආහාර ගත්තත් අද ලෙඩ. මිනිස්යා වචනයක් නොමැති නම් ආහාර වලින් පමණක් පෝෂණය වේවයි කියා කොහෙවත් ලියලා නැහැ. ඒක කරන්නත් බෑ. මොකද ආහාර වැඩිපුර ගත්තත් ලෙඩ. ආහාර අඩුවෙන් ගන්නත් බෑ. මේ වචනය අඩුවෙන් ගත්තොත් මේ ඒක ප්‍රශ්නයක්. වැඩිපුර ගත්තොත් ප්‍රශ්නයක් නෑ. ඒ නිසා මනුෂ්‍ය ජීවත් වෙන්නේ උන්වහන්සේගේ මුඛයෙන් නික්මෙන සියලු වචන වලින් ජීවත් වෙනවා කියා දේව වචනයේ සඳහන් වෙනවා. එම නිසා ඔබේ ශරීරයට පෙනීමට වඩා ආත්මය පෝෂණය කරන එයට වචනය සහ යාඥාව ඉතාමත් අවශ්‍යයි. වචනය සහ යාඥාව ඉතාම අවශ්‍යයි. ටිකක් කල්පනා කරලා බලන්න. ආත්මික මන්ද පෝෂණයෙන් පෙළී සිටිනවද? අද මේ මොහොතේ ඔබ මේ අසන විටත් එය එච්චර සුබ ලකුණක් නොවේ. ඔබ සභාවට යනවා, පඬුරු දානවා, රාත්‍රී භෝජනය ගන්නවා, ගීතිකා කණ්ඩායමේ සිටිනවා, සේවය කරනවා, සබත් පාසල් ගන්නවා, තරුණ රැස්වීම් ගන්නවා. මේ වගේ බොහෝ දේවල් කරනවා වෙන්න පුළුවන්. නමුත් ටිකක් කල්පනා කරලා බලන්න. ඔබත් ආත්මික මන්ද පෝෂණයෙන් පෙළී සිටිනවා නම් ඔබම රවටා ගන්නවා නොවේද? ඉන් ලැබෙන ඵල කුමක්ද? දේව වචනේ ඉන් ලැබෙන ඵල කුමක්ද? වචනේ මෙසේ සඳහන් වෙනවා. 1 තිමෝති. අපි පෙරලා ගමු. පළවෙනි තිමෝති පොතේ 4වෙනි පරිච්ඡේදයේ 8වෙනි පදේ මොනවද කියන්නේ? මක් නිසාද ශාරීරික ව්‍යායාමයෙන් ප්‍රයෝජන ටිකය. නමුත් භක්තිවන්තකමට දැන් තිබෙන ජීවිතය ගැන මතු තිබෙන ජීවිතය ගැන පොරොන්දු තිබෙන බැවින් එය හැම දෙයකම පොරොන්දුව ප්‍රයෝජනවත්ය. බලන්න, මම මේ ව්‍යායාම හොඳ නැහැ කියනවා නෙමෙයි. මෙහි ශාරීරික ව්‍යායාම නරකයි කියනවා නෙමෙයි. එය අවශ්‍යයි. ශරීරය නිරෝගීව තබා ගැනීමට, හැඩව තබා ගැනීමට ව්‍යායාම අවශ්‍යයි. ඒක හොඳයි. මිනිස්සෙක් ඒක වෙන්න ඕනේ. ශරීරය විතරක් ව්‍යායාම ලැබලා ආත්මයට ව්‍යායාමයක් නොදුන්නා නම් අපේ ආත්මයට ව්‍යායාමයක් නැත්නම් මොකද්ද වෙන්නේ? නමුත් එය යම් කාලයක් පමණයි. මේ ශාරීරික ව්‍යායාමයේ යම් කාලයක් පමණයි. වයසට ගියාම අපිට නවත්තන්න වෙන බර ඒකට වැඩි. අපි තරුණ කාලේ වගේ බරක් වයසට ගියාම මේක යම් කාලයක්. නමුත් මේ ආත්මික ව්‍යායාම දවසපත අපි නොකරනවා නම් මේ අපි වයස් කාලේ වුණත් ඒක බරක් නෑ. නිතරම ආත්මික ව්‍යායාම කරනවා නම් ඒක මේ ශාරීරික ව්‍යායාම ටික කාලයයි. බලන්න, මේක කාලයක් පමණයි. අපි ශරීරයට ව්‍යායාම දිනපතා කරනවා වගේ ආත්මයටත් ව්‍යායාම අවශ්‍ය වේ. නැත්නම් ආත්මයට අපි මොකද්ද කරන්නේ? ආත්මය මන්ද පෝෂණ තත්වයකට පත් වෙනවා. ශරීරයේ පෙනීම ගැන කොපමණ අපි වද වෙනවද? ඊටත් වැඩියෙන් ආත්මය පෝෂණය කර ගැනීමට අපි මනස එහෙම නැත්නම් අපි සූදානම් විය යුතුයි. මන්ද ශරීරයේ පස්වලට අයිති. ආත්මය දෙවියන් වහන්සේට අයිති. ඔබේ ආත්මය පෝෂණය වුණොත් එය දෙවියන් වහන්සේ තුලට ඔබ මාව මඟ පෙන්වයි රැගෙන යයි. අපි බලමු ගලාති
ගලාති පොතේ ගලාති පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 16 සිට අපිට මේ කියනවා 16 සිට අපිට කියනවා නමුත් වහන්සේ කර්ණ කොටගෙන හැසිරෙන්න එවිට නුඹලා මාංශයේ තෘෂ්ණා සම්පූර්ණ කරන්නේ නැත. බලන්න මාංශයේ තෘෂ්ණා මක්නිසාද මාංශය ආත්මයන් වහන්සේට විරුද්ධ ආත්මයන් වහන්සේ මාංශයට විරුද්ධ ආශා කරයි. නුඹලා කැමැති දේ නොකරන ලෙස ඔහු එකිනෙකාට විරුද්ධ වෙති. නමුත් නුඹලා ආත්මයන් වහන්සේ විසින් ගෙනන ලබන්නේ නම් නුඹලා විවස්ථා යටතේ නොවන්නේය. ඉතින් මාංශයේ ක්‍රියා ප්‍රකාශ විතර වෛශාකම අපවිත්‍රක සල්ලාලකම රූප ඇඳීම මායාව සතුරුකම් විවාද ඊර්ෂ්‍යා ක්‍රෝධ පක්ෂවාදීකම් ભેද ලබ්ධි ભેද වෛරය බීමත්කම මංගල්‍ය ഘോഷා සහ තවත් වෙනි දේවල් මෙබඳු දේ කරන්නට දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ උරුමය නොලැබෙන බව මම නුඹලාට ප්‍රථම කී ලෙසම දැනුත් කලින් නුඹලාට කියමි. නමුත් ආත්මයන් වහන්සේගේ ඵල නම් ප්‍රේමය ප්‍රීතිය සමාදාන ඉවසිලිවන්තව කරුණාව යහපත්කම විශ්වාසවන්ත මුරුදුකම පවන්දන ක්‍රියාව කිරීම යන මේවායි මෙබඳු විරුද්ධ වාවිවස්ථාවක් නැත. තවද ක්‍රිස්තුස් වහන්සේට අයිති තැනැත්තේ මාංශයේ ආශා සතුෂ්ණා සම්පූර්ණ යන ගැසුවෝය. අපි ආත්මයන් වහන්සේ කරුණ කොටගෙන ජීවත් වෙනු නම් ආත්මයන් වහන්සේ කරුණ කොට හැසිරෙමු කියලා බයිබලයේ කියලා බලන්න. ආත්මය වර්ධනය කරගත්තොත් ආත්මයේ තියෙන ආත්මික දේ මාංශය වර්ධනය කරගත්තොත් මාංශික දේ මෙතන පවසනවා. ඉතින් මාංශයේ පිපාසය ගැන මෙතන මාංශයේ කොච්චර පිපාසය වෙනවද? මාංශයේ පිපාසය වෙන්නේ පාපිෂ්ඨ දේ තමයි. ඉතින් ආත්මය වර්ධනය කරගත්තොත් ආත්මය තුලින් මාංශයට හොඳ දේවල් දෙන්න නිපදවන්න පුළුවන්. තන බයිබලයේ රෝම 8 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයේ සිට 6 වෙනි පද දක්වා මෙසේ සඳහන් වෙනවා. රෝම 8 වෙනි පරිච්ඡේදයේ රෝම 8 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයේ සිට 6 වෙනි මක්නිසාද මානසික ලෙස සිටින්නෝ මානසික දේවල්ට ආත්මික ලෙස සිටින්නෝ ආත්මික දේවල්ට ඇලුම් වෙති. මාංශය ඇල්ම මරණය නමුත් ආත්මය ඇල්ම ජීවනය හා සමානයි. බලන්න මාංශයේ සිටින්න ඒ කියන්නේ මාංශය ගැන හිතන අය මාංශය ගැන තමයි හිතන්නේ. ආත්මික දේවල් හිතන්නේ. ආත්මය ගැන හිතන අය ආත්මික දේවල් වලට අලුම් වෙන. ඒ මාංශයෙන් පේනවා. මාංශයට අලුම් වෙන ආත්මිකවට ආත්මික දෙයට කාලය යොමු කරන්නේ. නමුත් වෙනසක් ඇති වෙන්නේ මිනිස්සු මාංශයෙන් බලන්නේ ආත්මික මාංශය තමයි බලන්නේ ආත්මය බලන්නේ. දෙවියන් වහන්සේ ආත්මය ලගි. අපි ආත්මය වර්ධනය කරගත්තොත් අපේ ආත්මයේ ක්‍රියා පිටත මිනිස්සයා තුලින් තවත් මිනිසයන්ට වෙන්න පුළුවන්. නැත්තම් වුන් ආත්මික මන්ද පෝෂණ තත්ත්වයට අපි මුහුණ දෙන්න පුළුවන්. ආත්මික මන්ද පෝෂණයෙන් ගැලවෙන්න මතෙව් 11 වෙනි පරිච්ඡේදයේ 28 වෙනි පදයේ මෙසේ සඳහන් වෙනවා. මොනවද කියන්නේ? වෙහෙස වෙන්නා වූ බර උසුලන්නා වූ සියල්ලෙනින් මා වෙතට එන්න මම නුඹලාට සහනය දෙමි. ඉතින් මම ඔබට මේ දවසේ කියන්න පුළුවන්. ඔබ ආත්මික මන්ද පෝෂණ තත්වයට පත් වෙලා ඉන්නවා නම් දෙවියන් වහන්සේ ඔබට ආරාධනාවක් කරනවා. වෙහෙස වෙන්නා වූ බර උසුලන්නා වූ සියල්ලෙනි මා වෙතට එන්න මම නුඹලාට සහනය දෙමි. ඔබ වෙහෙස වෙනවා. ඔබ බර උසුලා වෙන්න පුළුවන්. සමහරට මේක ආත්මයෙන් වෙන්න පුළුවන්. සමහරට පාපය වෙන්න පුළුවන්. දෙවියන් වහන්සේ වෙතට එන්න. දෙවියන් වහන්සේ ඔබට සහනය අද බොහෝ මනුෂ්‍යයන් වෙතට යන්නේ. මම ඔබට කියන්න කැමතියි. මේ ආත්මික මන්ද පෝෂණ තත්ත්වයෙන් ඔබ මිදෙන්න. ඔබ දෙවියන් වහන්සේගෙන් ඉගෙන ගන්නම ඕනේ. ඒකට හොඳම දේ තමයි ඔබගේ ළඟ තියෙන දේව වචනේ. වචනයක් නැත්නම් ඒක මුදල් දී ගන්න. ඒක කියවන්න. ඒකෙන් පෝෂණය ලබන්න. මොකද අපි ශරීරය ගැනම අපි හිත අවුරුදු කීයක් අපි ජීවත් වෙන්නද? එහෙමද? අපිට ශක්තිමත් කාලයක් තියෙනවා, දුර්වල කාලයක් තියෙනවා. ඒ දුර්වල කාලේදී අපි ශක්තිමත් කාලේ කරපු දේවල් කරන්න බෑ. නමුත් අපේ ආත්මය අපි වර්ධනය කරගත්තොත් අපිට දෙවියන් වහන්සේ තුල ජය නියතයි. ඒ නිසා මම කියන්නේ ශරීරය වර්ධනය කරගන්න එපා කියලා. ශරීරය ගැන හිතන්න ඕනේ, නිරෝගීමත් ඉන්න. නමුත් ඊට වැඩියෙන් තමාගේ ආත්මික නිරෝගීතාවය ගැන ආත්මික
ආත්මයත් නිරෝගී කරගන්න. ඒකට හොඳම දේ තමයි අපි ශරීරයට ව්‍යායාම කරනවා. අපි එක ක්‍රමවේදයකට සමහරට ආහාර වේල ගන්නවා. ඒ වගේ මේ ආත්මික දේට දේව වචනේ නැමැති පෝෂණයෙන් පිරෙන්න. ඒ පෝෂණය ලබන්න. ඒ යාඥාව නැමැති ඒ දෙකෙන් පෝෂණය වෙන්න. එතකොට ඔබේ ආත්මය සඵල වෙයි. නැත්නම් ආත්මික මන්ද පෝෂණයට ඔබ මං මුහුණ දෙන්න. ඒ නිසා ආත්මික මන්ද පෝෂණයෙන් ගැලවෙන්න ඔබ සැමට දෙවියන් වහන්සේ ආශිර්වාද කරයි. ජේසුස් හිතයි.